ඇත්තටම මම මේ බලාගෙන ඉන්නේ මහවැලි නදිය දිහා. අපේ රටට අවශ්‍ය ජල විදුලිය උත්පාදනය කරලා තවදුරටත් බත බුලත ශාස්ත්‍රීය කළමින් නිදහසේ නිසලව ගලා බසිනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ එවැනි නිසලව ඉන්න පිරිසක් වඩාත් බලගැන්වීමේ අරමුණින්. මහජන උපයෝගීතා කමිෂන් සභාව පොලික්‍රොම් ඉලෙක්ට්‍රිකල් සමූහයේ එක්කාසු වෙලා අපි ප්‍රෝප්‍රස් වැඩසටහනත් එක්ක තවත් විදුලි කාර්මික ශිල්පීන් බලගැන්වීමේ වැඩපිළිවෙලක් අද පැවැත්වීමට සියල්ල සූදානම්. අපි බලමු මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික ශිල්පීන් කොයි විදිහටද මෙම වැඩමුළුව සඳහා සහභාගී වෙන්නේ කියලා. අපි විදුලිය සම්බන්ධ තාක්ෂණික ශිල්පීන් බලගැන්වීමේ ඓතිහාසික සෙන්කඩ ගල පුරවරයට අපේ සම්ප්‍රාප්තිය සිදු වුණේ විශේෂයෙන්ම වසර 45කට වඩා වැඩි අත්දැකීමක් සහිත පොලික්‍රෝම් සමූහය සහ මහජන උපයෝගීතා කමිෂන් සභාව ජාතික රූපවාහිනිය සමග එක්කාසුව තමයි මේ වැඩමුළු මාලාව අපේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කරන්නේ. අප චිරාගත පොල්තෙල් පහන දැල්වීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා අධ්‍යක්ෂක සංනිවේදන මහජන උපයෝගීතා කමිෂන් සභාවේ ජයනාත් හේරත් මැතිතුමන්ට, ජ්‍යෙෂ්ඨ කළමනාකරු පොලික්‍රෝම් හෝල්ඩින් සමාගමේ ධම්මික බණ්ඩාර මැතිතුමන්ට, අලවි කළමනාකරු පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් සමූහයේ දර්ශන වීරකොණ්ඩාරච්චි මැතිතුමන්ට, පර්සි රංජිත් තාක්ෂණික කළමනාකරු පොලික්‍රෝම් සමූහයේ එතුමාටත් අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා. ඇන්ටන් රොසයිරෝ ප්‍රාදේශීය අලවිල් කළමනාකරු පොලික්‍රෝම් සමූහය, අමිල සංජීව සහ ආර්.ඒ. සුජීව රෙජිනෝල්ඩ් ඔබ දෙපළටත් අලවි නියෝජිතවරුන් හැටියට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා. පිළිගැනීමේ කතාව සඳහායි ගෞරවනීය ආරාධනය මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් සමූහයේ අලවි කළමනාකරු දර්ශන වීරකොණ්ඩාරච්චි මැතිතුමනි ඔබතුමන්ට. අපි සංවර්ධනය වෙමින් පවතින රටක්, ඒත් එක්කම බලනකොට සංවර්ධිත රටක් විදිහට රටවල් ගත්තොත් හැම වෘත්තියකටම සමාන පිළිගැනීමක් තියෙනවා. අපි සංවර්ධිත රටක් දක්වා යන ගමනේ පියවරක් විදිහට තමයි අපි පොලික්‍රෝම් ආයතන විදිහට මේක දකින්නේ. මොකද හැම වෘත්තියකටම ලබා දෙන ගරුත්වය අනාගතයේ ඉහළ නංවන්න ගත්ත පියවරක්. 64 වෙනි වැඩසටහන දක්වා දිවයින පුරා කරපු සියලු වැඩසටහන් වලට පොලික්‍රෝම් ආයතන විදිහට ලබා දුන්න අනුග්‍රහයත් එක්ක සංවිධානය කරපු මෙම වැඩසටහන් මාලාවේ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි අපගේ නිපුණතා සංවර්ධන නිලධාරීන්, ඒත්ම විශේෂයෙන් මහජන උපයෝගීතා කමිෂන් සභාවේ ගරු අධ්‍යක්ෂකතුමා, ඒත් එක්කම මේ ඇතුළු රාජ්‍ය නිලධාරී සියලු නිලධාරී මණ්ඩලය පිළිගනු ලබනවා. පොලික්‍රෝම් ආයතනය අපි මේ කාර්යයට සම්බන්ධ වෙන්න ලොකුම හේතුවක් වුණේ පොලික්‍රෝම් හෝල්ඩින්ග්ස් ආයතනයේ සභාපතිතුමාගේ තියෙන දර්ශනයත් මෙම කාර්යයේ අරමුණත් අතර ලොකු සමපාත වීමක් සිද්ධ වුණා. මිනිසුන් කියන දේ තමයි අද කොච්චර තාක්ෂණය දියුණුනත් ඉතා විශාල වැදගත්කමක් තියෙන සාධක වෙන්නේ. එතකොට මේකෙනුත් කරන්නේ අපි විදුලි කාර්මික ශිල්පීන් NVQ level 3 දක්වා උසස් කළා වෘත්තීය සුසුකමක් ලබා දීම. මීට වසර 45කට පෙර හැම ගෙදරකම විදුලි පහසුකම තිබුණේ නැහැ. එතකොට අද වෙනකොට එහෙම හොයාගන්න බැරි ගෙදරක් නැහැ. එතකොට ඒ සංවර්ධනයට පොලික්‍රෝම් ආයතනයේ අවුරුදු 45ක් පුරාවට දක්වා පුරෝග්‍රාමීය දායකත්වය ඉමහත්. පොලික්‍රෝම් ආයතනයේ ගුණාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන වෙළඳපොළට දායද කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහජනතාවට සමීප වෙන්න අපි මේ අවුරුද්දේ හුඟක් උත්සාහ කරන වසරක්. ඒතර අපි මේ අවුරුද්දේ අපේ අදහස තියෙනවා ස්විච් ඇන්ඩ් සොකට් අලුත් මාදිලි පෙළක් ඕගොල්ලන්ට දෙසැම්බර් වෙනකොට ඕගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒක නිමා කියන උප සන්නාමය යටතේ තමයි අපි වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. විදුලි කාර්මික ශිල්පියෙක් හැටියට අපිට ඔබ සියලු දෙනා එකට එකතු කරන්න පුළුවන් වේදිකාවක් අපි නිර්මාණය කරලා තියෙනවා පොලික්‍රෝම් ආයතනයේ හැටියට. විදුලිය සම්බන්ධව සහ මහජනතාව සම්බන්ධව වග කියන ප්‍රධාන ආයතනයක් අපේ රටේ තිබෙනවා. මහජන උපයෝගීතා කමිෂන් සභාව. මහජන උපයෝගීතා කමිෂන් සභාව ඒ ඉලක්ක කරා යෑමට තමයි මේ වැඩමුළු මාලාව අපි දියත් කරන්නේ දිස්ත්‍රික්ක පුරා. මම ඊටමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා අධ්‍යක්ෂ සංනිවේදන මහජන උපයෝගීතා කමිෂන් සභාවේ ජයනාත් හේරත් මැතිතුමනි ඔබතුමන්ට.
2018 වර්ෂයේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ 2009 විදුලි බල පනත අනුව ප්‍රකාරව විදුලි කාර්මික ශිල්පීන්ට මේ ශේෂ්ත්‍රයේ වැඩ කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීය පිළිගැනීමේ ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කළා. ඉතින් ඒ වැඩසටහන 2021 දී අපි ක්‍රියාවට නැගුවා. විදුලි කාර්මිකයන් සඳහා බලපත්‍ර ක්‍රමය ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවත් එක්ක එක්කාසු වෙලා මීට වර්ෂ 2කට කලින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. 2025 දෙසැම්බර් 31න් පස්සේ විදුලි කාර්මිකයෙක් විදිහට වැඩ කරන්නට බෑ විදුලි කාර්මික බලපත්‍රය නැතුව. ඒතර බලපත්‍රය ලබා ගැනීම සඳහා මූලික සුදුසුකම විදිහට අපි පදනම් කරගත්තේ විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් NVQ 3 නැත්නම් තුන්වන මට්ටම කියන සහතිකය. කොළඹ ඉඳන් ඒ සංකල්පය හදලා යාන්ත්‍රණය හදලා පාරට බහලා බැලුවාම අපිට තේරුණා හුඟක් අපේ ගමේ ගොඩේ ඉන්න විදුලි කාර්මික ශිල්පීන්ට NVQ 3 එහෙම නැත්නම් වෙනත් පිළිගත් සහතික නැහැ. ඕන් තමන්ගේ පළපුරුද්දෙන් වැඩිපුර වැඩ කරන පිරිසක්. ඉතින් අපි ගණන් බැලුවාම ගමකට දෙන්නෙක්වත් ගත්තොත් විදුලි කාර්මික ශිල්පීන් ගම් 14000 ගාණක් තියෙනවා. එතකොට ගත්තාම අඩුම තරමේ 28000ක්වත් විදුලි කාර්මික ශිල්පීන් ඉන්න. හැබැයි ඊට වැඩි ඇත්තටම ඒ 28000ට බලපත්‍රේ නොදී මේ වැඩි කරන්න බෑ, සාර්ථක වෙන්නේ නැහැ. ටෙක් එකට ෆුල් ටයිම් යන්න බැරි වයසට ගිය නමුත් වැඩ කරන්න පුළුවන් ශ්‍රමිකයින්ට වෘත්තිකයින්ට NVQ ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි RPL නැත්නම් Recognition of Prior Learning කියලා ක්‍රමයක්. ඒ අනුව ඒ RPL කියන ක්‍රමයට NVQ දෙන ක්‍රමයක් අපි සකස් කරලා හිමීට පටන් ගත්තා 2021. ඒ ඇස්සේ කොරෝනා හැම ඇවිල්ලා ප්‍රශ්නත් ආවා. නමුත් අපි වැඩසටහන දිගටම කරගෙන යද්දී තමයි පොලික්‍රොම් සමාගම අපිට අවශ්‍ය මූල්‍ය සහයෝගය දක්වලා මේ වගේ ටිකක් සම්භාවනීය විදිහට මේ වැඩසටහන පටන් ගන්නට අපිට අවශ්‍ය ඒ මූල්‍ය ශක්තිය හය ලබා දීලා ඕගොල්ලන්ගේ NVQ වැඩසටහන තවත් දිරිමත් කළා. ඉතින් ඒ අනුව තමයි අපි අද මෙතනටපත් වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේම තවත් මාස දෙකකින් පස්සේ ඔයාලට පිළිගැනීම නැතුව වැඩ කරන්නට බෑ. ඒ නිසා තමයි NVQ 3 එක නොමිලේ ලබා දීමේ වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අප ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන නිලධාරී මහනුවර දිස්ත්‍රික්කයේ ධම්මික වීරසිංහ මහතාට මේ සභාව ආමන්ත්‍රණය කරන්නට. අපි එතරම් ව්‍යාපෘතියක් සකස් කරලා අපි මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි කාර්මික ශිල්පීන් 2000කට NVQ සහතිකය ලබා දෙන්න තමයි මගේ ටාගට් එක තිබුණේ. මේක මම දන්නේ ඔයාලට ලැබුණ මාර chance එකක්. තුන්වෙනි මට්ටම කියන්නේ සාමාන්‍ය පෙළ සමත් මට්ටම. ඊට පස්සේ level 4 අපි 29 ගන්නේ උසස් පෙළ සමත්. ඒකට ඊගල. ඔයාලගේ ශේෂ්ත්‍රයේ මොකක් හරි රැකියාවකට ඇප්ලිකේෂන් එකක් දාන්න ඉල්ලනවනම් සාමාන්‍ය පෙළ සමත් කියලා level 3 තියෙනවා. ඕකේ. ඔය සහතිකය ගත්තට පස්සේ ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාලට උපාධියක් දක්වා යන්න ඉගෙන ගන්න පුළුවන් දක්ෂතාවය තියෙන ළමයි කට්ටිය ඉන්නවනම්. දැන් ඒ පාත් එකක් තියෙනවා. ඒතකොට ඔයාලට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. අපේ ඉන්නව නිලධාරීන්, නිපුණතා සංධාරීන් ඉන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එතුමන්ලගෙන් ගිහින් අහන්න. එහෙමනම් ඉදිරි ගමන සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිමින් ඔබ සෙලදෙනගෙන් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. පොලික්‍රොම් සමාගම සාමූහික ප්‍රයත්නයක් විදිහට මේ වැඩ කටයුත්ත දිවයින පුරා රැගෙන යාමේදී ජ්‍යෙෂ්ඨ කළමනාකාරතුමන් පොලික්‍රොම් හෝල්ඩින්ග්ස් ධම්මික බණ්ඩාර මැතිතුමන් එතුමා සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා. මම ඊටමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදාන් පස්සේ මේ වෘත්තියේ නියැලෙන්න අවම වශයෙන් NVQ level 3 තියෙන්න ඕන. 2030 ජනවාරි 1 වෙනිදා වෙනකොට NVQ 4 තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වෘත්තිය ඔයගොල්ලන්ට නියැලෙන්න බෑ. ඒතකොට මේ සහතික දෙකම ගන්න කට්ටියට බලපත්‍රයක් ලැබෙනවා. ওই බලපත්‍රය ළඟ තියෙන්න ඕන. ඒ බලපත්‍රය ළඟ තියෙන කට්ටියට තමයි 2030න් පස්සේ ඒ වෘත්තියේ නියැලෙන්න පුළුවන් වෙන්නේ. විදුලි කාර්මිකයා මේ කරන වැඩේ පිළිබඳව තියෙන අවදානමක්. ඒ අවදානම හරියට තේරුම් අරගෙන කාර්මික ශිල්පියා මෙතිගත කරොත්, කාර්මික ශිල්පියා කරන වැඩේ හරියට කරොත් ආයේ අවදානම තුරන් වෙලා යනවා. කොහොම හරි තව ප්‍රවීණෙක් එක්ක එකට වැඩ කරලා තමයි මේ දැනුම ලබාගෙන තියෙන්නේ. එයා වැරද්දක් කරොත් ඕගොල්ලොත් ඒ වැරද්ද කරනවා. මොකද විධිමත් ක්‍රමයකට නෙමෙයි මේක ලබාගෙන තියෙන්නේ. අවිධිමත් ක්‍රමයකට. ඒක නිසා විදුලි කාර්මික ශිල්පීන් ප්‍රමිතිගත කරන්න රජයේ තීන්දුව අරන් තිබ්බේ. අරගෙන තමයි ওই සහතික පත්‍ර ක්‍රමය හඳුන්වලා දුන්නේ. එතකොට ඒ බර කරට අරගෙන මේ වැඩසටහන ඇදගෙන ආවේ මහජන උපයෝගිතා කමිෂන් සභාව. අපි ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා 2022 වර්ෂයේ. අපි සම්බන්ධ වුණේ මේකට මූල්‍යමය
දායකත්වය ලබලා දෙන්න. ඒ ලබලා දීලා තමයි මේ වැඩේ ලස්සනට මේ විදිහට අපි කරගෙන ආවේ. දැන් NVQ ගන්න යන්නේ ගත්තට පස්සේ ක්වොලිෆිකේෂන් එකකුත් තියෙනවා ක්වොලිෆයිඩ් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්. එතකොට බය නැතුව පිළිවෙලකට තැනකට යන්න පුළුවන්. ඒක නිසා ඒ පැත්තත් හිතන්න. දැනුමත් ලබා ගන්න තමන්ගේ පර්සනැලිටි එකත් මේන්ටේන් කරන්න. යන වැඩේට හොඳ ගානකුත් කතා කරලා වැඩේත් ලස්සන කරලා සර්විස් එකක් දෙන්න කස්ටමර්ට. හැබැයි ඉදිරියට ඕගොල්ලෝ ඔය සහතික දෙක අරගෙන බලපත්‍රය ගත්තාම ඕගොල්ලෝගේ මේ ඩෙසිග්නේෂන් එකක් චේන්ජ් වෙනවා. විදුලි ඉංජිනේරු කාර්මික ශිල්පියා. එතකොට දාන්නේ ඕගොල්ලොන්ගේ එස්ටිමේන්තුවේ විදුලි ඉංජිනේරු කාර්මික ශිල්පියා කියලා දාලා තමයි අත්සන් කරලා දෙන්නේ. මම එහෙනම් පොඩි වෙලාවක් ගන්නවා NVQ එකෙන් එහාට ගිහිල්ලා පොලික්‍රෝම් ආයතනය සම්බන්ධව ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. අපි දැන් AC ෆෑන් එක වෙනුවට ලබලා දීලා තියෙනවා DC ෆෑන් එකක්. දැන් මේකේ තියෙන වාසිය මොකද්ද? මේක රෙගියුලේටර් එක කරා සම්බන්ධ කරන්නේ DC ෆෑන් එකක් පවර් සප්ලයි එක දෙන්නේ වන් ගෑන් ස්විච් එකක් කරා ඔපරේට් කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකේ. ෆෑන් එකේ තියෙන PCB යුනිට් එකක් අර ඩිරෙක්ට් කරන්ට් එක PCB යුනිට් එක හරහා AC DC බවට පරිවර්තනය කරනවා. එහෙම පරිවර්තනය කරලා තමයි ෆෑන් එක ඔපරේට් කරන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි 40%ක එනර්ජි සර්විං එකක් තියෙනවා. සාමාන්‍යයෙන් AC ෆෑන් එක භාවිතා කරොත් එම වොට් කීයක් විතර පරිභෝජනය කරනවද? 70කට එහා පාවිච්චි කරනවා. හරි? 70ත් 80ත් අතර ගාණක් පාවිච්චි. හැබැයි මේ DC ෆෑන් එකේ වොට් 45යි. 40%ක එනර්ජි සර්විං එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔය ෆෑන් එක ඔක ෆීචර්ස් ගොඩක් තියෙනවා. එකක් තමයි අල්ට්‍රා සයිලන්ට්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ෆෑන් එක කැරකෙනකොට අපිට ඇහෙනවා හුලං කපාගෙන පට ගාලා ෆෑන් එක කැරකෙන්නේ. මේක එහෙම සද්දයක් එන්නේ නැහැ, ලොකු සද්දයක් නැහැ. අනිත් එක තමයි මේකේ බ්ලේඩ්ස් ප්‍රොඩියුස් කරලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ඇලුමිනියම් යකඩ නෙමෙයි. ඒක නිසා මලකඩ කන්නේ නැහැ. ටික කාලයක් යනකොට මේකේ දූවිලි බැඳෙන්නේ නැති නිසා පේන්ට් එක හීරිලා යන්නේ නැහැ. මේක ඇන්ටි රස්ටඩ්. මේකේ කලර්ස් තියෙනවා තුනක්. එකක් තමයි මේ කුබුක් කලර් එක, අනිත් එක ටීක් එක, අනිත් එක වයිට් එක. ඒ වගේම ෆුල් බ්ලැක් එක ගන්නත් පුළුවන්. රයිට්? ඊට අමතරව මේක එනවා with light without light එනවා. ලයිට් එක තියෙන්නේ LED ලයිට් එකක් වොට් 24 බල්බයක් තියෙන්නේ. වොට් 24 බල්බයක්. එතකොට ඒක රිමෝට් කන්ට්‍රෝල් එකෙන් තමයි බල්බ් එක ඔපරේට් කරන්නේ. ඒකෙත් තියෙනවා කලර්ස් තුනක්. කලර්ස් තුනක් තියෙනවා cool white, warm white, daylight. මේ බල්බ් එක dimmable. LED උනාට බල්බ් එක dimmable. ඩිම් කරන්න පුළුවන්. තාක්ෂණය නිරන්තරයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන තාක්ෂණය විවිධ පරීක්ෂණ හරහා නිෂ්පාදනය කරන විද්‍යුත් උපකරණ වලටත් එලෙසින්ම බලපානවා. මේ තිබෙන්නේ එවැනි කොටස් කිහිපයක් ෆෑන් එකක. මෙහෙම කොටස් කිහිපයක් තිබුණට මේක ඔබ ආයතනය නිෂ්පාදනය කරන නව මාදිලියේ ෆෑන් එකක්. මේ ගැන අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. හැම වෙලාවෙම අපේ R&D ටීම් එක ඒ කරන පරීක්ෂණ නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹෙනවා මොන වගේ නිෂ්පාදනයක්ද මාකට් එකට දෙන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ BLDC ෆෑන් එකක් අපි මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. බ්‍රස්ලස් DC ෆෑන් එකක්. මොකද හේතුව අපේ ටීම් එක අධ්‍යයනය කරලා බැලුවා. ඒ වගේම අපි අධ්‍යයනය කරා. අපිට දැනුණා අපි ගොඩක් වෙලාවට ෆෑන් එකක් පාවිච්චි කරනවා අපිට සිසිලස ලබා ගන්න අවශ්‍ය වුණාම. කියන්නේ අධික උෂ්ණත්වයක් තියෙන අධික හිරු රශ්මියක් තියෙන වෙලාවට අපි සිසිලස ලබා ගන්න නම් අපි ෆෑන් එකක් පාවිච්චි කරනවා. හැබැයි ඇඟට ගතට අපි සිසිලස ලබා ගත්තට අපිට අපේ මුදල් පසුම්බියට ලොකු රසණයක් දැනෙනවා මේ ෆෑන් එකක් දිගින් දිගටම භාවිතා කරනකොට. අපි හිතමුකෝ රෑ නිින්දට යනකොට අපි ෆෑන් එකක් ක්‍රියාත්මක කරොත් එළි වෙනකම් ෆෑන් එක වැඩ කරනවා. එතකොට අධික විදුලි පරිභෝජනයක් සිදු කරන්න සිද්ධ වෙනවා එළි වෙනකම් ෆෑන් එක ක්‍රියාත්මක කරන්න. ඒ වගේ වෙලාවට අපේ විදුලි බිලට ඒකේ ඍජු බලපෑමක් තියෙනවා. ඒක නිසාම අපි කල්පනා කරා මුදල් පසුම්බියට පහසු වෙන විදුලිය ඉතිරි කරන ෆෑන් එකක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දෙන්නේ. ඒ අනුව තමයි මේ BLDC ෆෑන් එක අපි නිෂ්පාදනය කරලා වෙළඳපොළට ලබලා දීලා තියෙන්නේ. ඔබරාජ් එතකොට මේ ෆෑන් එක ක්‍රියාත්මක වෙනකොට ලොකු හඬක් එන්නේ. ඒක විශේෂ වූ ෆීචර් එකක්. අපි ඒක අල්ට්‍රා සයිලන්ට් ෆීචර් එක විදිහට හඳුන්වලා දෙනවා. මේ ෆෑන් එක බ්‍රස්ලස් DC ෆෑන් එකක්. ඒ කියන්නේ මේ ෆෑන් එක අපි ක්‍රියාත්මක කරන්න විදුලි බලය ලබා දෙනකොට මේක රෙගියුලේටර් එක කරා නෙවෙයි ෆෑන් එකට විදුලි බලය ලබා දෙන්නේ. අපි ඩිරෙක්ට් ස්විච් එකක් කරා තමයි විදුලි බලය ලබා දෙන්නේ. එතකොට ඒ ඩිරෙක්ට් කරන්ට් එක මේ ෆෑන් එකේම තියෙන මේ PCB යුනිට් එක හරහා DC බවට පරිවර්තනය කරනවා. AC කරන්ට් එක PCB යුනිට් එක හරහා DC කරන්ට් එක බවට පරිවර්තනය කරනවා. එතෙන්දි තමයි විදුලි අරපිරිමැස්ම සිදු වෙන්නේ.
ඊට අමතරව මේකේ තව සුවිශේෂී ලක්ෂණ ගොඩක් තියෙනවා. එකක් තමයි ගත්තොත් එහෙනම් මේකේ ෆෝවර්ඩ් ෆන්ක්ෂන් එක වගේම රිවර්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවා. එතකොට හිතන්න පුළුවන් ඇයි රිවර්ස් ෆන්ක්ෂන් එක. දැන් ගොඩක් වෙලාවට තට්ටු දෙකක නිවාසයක් තනි තට්ටුවෙන් නිම කරලා ස්ලැබ් එකක් දාලා අවසන් කරොත් එහෙම ඒ ස්ලැබ් එකට හිරු රශ්මිය වැටුනහම ගොඩක් රත් වෙනවා. එතකොට ෆෑන් එක ෆෝවර්ඩ් ෆන්ක්ෂන් එකෙන් අපි ක්‍රියාත්මක කරොත් අර ස්ලැබ් එක රත් වෙලා තියෙන වෙලාවේ වාතය කෙලින්ම උණුසුම් වාතය තමයි පහළට එන්නේ. හැබැයි රිවර්ස් ෆන්ක්ෂන් එකෙන් ස්ටාර්ට් කරලා අර උණුසුම් වාතය ඉහළින්ම පළවැහැරලා ඊට පස්සේ ආපහු ෆෝවර්ඩ් ෆන්ක්ෂන් එක දැම්මට පස්සේ අපිට සිසිල් වාතය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම ලයිට් එකක් සහිත සහ ලයිට් එකක් රහිත. ලයිට් එකක් සහිත ෆෑන් එක එන්නේ LED බල්බයක් එක්ක වොට් 24ක බල්බ් එකක්. ෆෑන් එකේ තියෙන මේ LED බල්බ් එකත් වර්ණ තුනකින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ කූල් ලයිට්, ඩේ ලයිට්, වෝම් වයිට් හැටියට වර්ණ තුනකින් ලබා ගන්න පුළුවන්. තවත් සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේ බල්බ් එක ඩිම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් LED බල්බ් ඩිම් කරන්න බෑ කියලා නේ කියන්නේ. එතකොට මේ බල්බ් එක ඩිමබල්. එතකොට අපිට පුළුවන් රිමෝට් කන්ට්‍රෝල් එක හරහා ඒකේ වර්ණය වෙනස් කරගන්න සහ ඩිම් කරගන්න. ඒ වගේම මේ ෆෑන් එකත් මම අර කලින් කිව්වා වගේ රෙගියුලේටර් එකක් කරා නෙමේ සම්බන්ධ වෙන්නේ. ඩිරෙක්ට් කරන්ට් එක මේකට සම්බන්ධ කරන්නේ. එතකොට මේ ෆෑන් එකත් සම්පූර්ණ ඔපරේට් කරන්නේ දුරස්ත පාලකයක් කරා තමයි අපි ෆෑන් එක කන්ට්‍රෝල් කරන්නේ. මේ නිෂ්පාදනය මේ අලවීන් පසු සේවය එතකොට නැවත මේ පිළිබඳව මොනවා හරි උපදේශයක් ලබා ගන්න අවශ්‍ය වුණොත් එවැනි කාරණා තුල පාරිභෝගිකයින්ට මොනවද ලබා දෙන වාසි? උරාජ් අපි මේ ෆෑන් එකට අවුරුදු 2ක වගකීමක් දෙනවා. එතකොට ඒ අවුරුදු 2ක වගකීම හරහා මොකක් හරි ප්‍රශ්නයක් આવොත් පාරිභෝගිකයාට මේ ෆෑන් එක පාවිච්චි කරපුවාම අපි ඩෝර් ස්ටෙප් ඒ කියන්නේ ගෙදරට ගිහිලා සර්විස් එක දෙනවා. ඒකට අපි සර්විස් යුනිට් එකක් ස්ථාපිත කරලා තියෙනවා රට වටේම. කොහෙන් හරි කම්ප්ලේන්ට් එකක් આવොත් කස්ටමර් කෙනෙක්ගෙන් අපි ටෙක්නීෂියන් කෙනෙක් ගෙදරට යවනවා. එතකොට අපේ පාරිභෝගිකයාට රස්තය අදු වෙන්න දෙයක් නැහැ. මේ වියරා ෆෑන් එකට අමතරව අපි වෙන්චුරා කියලා තව ෆෑන් එකක් නිෂ්පාදනය කරනවා. ඒකත් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරපු ෆෑන් එකක්. එතකොට වියරා ෆෑන් එක පිටි 3ක් සමග එනකොට වෙන්චුරා ෆෑන් එක පෙති 5ක් සහිතව ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒ ෆෑන්ස් දෙකේම අර මම කිව්වා ඒ ෆීචර්ස් ටික ඒ විදිහම පාරිභෝගිකයට ලබා ගැනීම හැකියාව තියෙනවා. අද මේ වැඩමුළුවේ මීළඟ අධීරයටයි අපි දැන් සූදානම් වන්නේ. පර්සි රංජිත් අපේ තාක්ෂණික කළමනාකාරතුමන් පොලික්‍රොම් ආයතනයේ නියෝජනය කරමින් එතුමා තමයි දැන් මේ වැඩමුළුවේ මීළඟ දේශනය පවත්වන්නේ. අපි මෙච්චර කල් පාවිච්චි කරේ සම්ප්‍රදායිකව තියෙන සීලින් ෆෑන්. ඊට අමතරව දැන් අලුතෙන් ඇලතන එකට විශේෂ නමක් දාපු BLDC කියන බ්‍රස්ලස් DC ෆෑන් කියන එක තමයි ඒකේ නම. මං හිතනවා ඔයගොල්ලොත් එක්ක මේක අලුත් තාක්ෂණ කෙනෙකුට කතා කරොත් හොඳයි කියලා. Java අඩුවෙන් යනවනේ. මේවා වෙන්නේ කොහොමද කියලාත් එක පොඩ්ඩක් කියලා දීලා මේ දෙකේ ක්‍රියාකාරීත්වය වෙනසත් එක්ක හඳුන්වලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සිවිලිමයි ඒ ෆෑන් එකේ බ්ලේඩ් එකේ අතර තියෙන ඒ දුරෙන් තමයි උලන් ටික අරගෙන අපිට දෙන්නේ. ඒකට ඒකින්ද හරි වැදගත් සීලින් ෆෑන් එකක් එල්ලද්දි සීලිමයි ෆෑන් එකේ බ්ලේඩ් අතරයි දුර තියාගන්න එක. ඒක දුර අම වශයෙන් 18කට එහා තියෙන්න ඕන. එතකොට තමයි හොඳ හුලකක් අපිට එන්නේ. ඒතර ඕක තමයි හුලං කරගෙන සර්කල් එක. ඒතර අපි ඉස්සර පාවිච්චි කරපු ෆෑන් එකට කියන්නේ AC ඉන්ඩක්ෂන් මෝටර් එක. ඒකට කියන්නේ පේරන දඟර මෝටරයක්. මේකටත් බ්‍රෂ් මකුත් නැහැ. කොයිල් එකක් තියෙනවා. ඇතුලේ කැරගෙන කොටසක් තියෙන එළියෙන්. ඔය කියන බ්‍රෑන්ඩ් එකේ දාලා තියෙන එකේ ඔක Java වොට් 95ක් තමයි ඔය ෆෑන් එකට අරන් තියෙන්නේ. කොයිල් දෙකක් තියෙනවා. ඔය ටික ඉදලා ඔය කැරගෙන විදිහට තමයි ඕක හදලා තියෙන්නේ. ඊට පස්සේ අලුතෙන් මේකට හඳුන්වලා දීලා තමයි BLDC කියන්නේ. බ්‍රස්ලස් DC කියන්නේ. ඔයගොල්ලෝ මේක ඉස්සෙල්ලාම හම්බෙන්නේ කොහෙන්ද? පොඩි ඇම්ප්ලිෆයර්ස් වල මතක නේද? කූලින් ෆෑන් එකක් තිබ්බා. මතකයිද? කම්පියුටර්ස් වල තියෙන ඕකේ තියෙන බ්‍රස්ලස් DC එකක් තමයි. අනිවාර්යෙන් DC වලින් වැඩ කරන මෝටරයක් නම් බ්‍රෂ් තියෙන්න ඕන. නමුත් මේක වෙන තාක්ෂණයක් තියෙනවා. ඒ තාක්ෂණයත් එක්ක මම කතා කරන්න. පොලික්‍රෝම් එකට හඳුන්වලා දීලා තියෙන ෆෑන් ටික අපි මෙතනදී කතා කරමු. ඒ ගැනත් එක්ක මේ තමයි බ්‍රස්ලස් DC මෝටරේ තියෙන. මේකෙදි කියන්නේ එනර්ජි සේවින් කියන BLDC ටෙක්නොලොජි. ඔක තමයි කතාව. පොඩි වෙනසක් තියෙනවා. අරකේ තිබ්බ ඇලුමිනියම් හා ලෝහ සහිත කොටසක් තමයි කැරකුනේ. මැග්නට් එකක් තමයි මේක කැරකෙන්නේ. එතන මැද තියෙන අර වගේම කොයිල් ඔතපු කොටසකුත් මේකේ තියෙනවා. ඊට අමතරව PCB එකක් තියෙනවා මේකේ. ඒකේ තමයි මේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික වැඩ කටයුතු තියෙන්නේ. දැන් මේ තියෙන්නේ PCB එක තමයි. මේ තියෙන්නේ PCB එක. මේකෙදි තමයි ඔය ඔක්කොම වැඩ කටයුත්ත කරන්නේ. මේක කරන්නේ AC ටික අරගෙන සිංගල් phase AC අරගෙන ඒක DC කරනවා. DC කරලා ඒක 3 phase වලට හරවනවා. AC 3 phase වලට හරවලා 3 phase මෝටරයක් තමයි කරකවන්නේ.
එතකොට මේ 3 phase එකට සපයීම දුන්නේ කවුද? DC එකක් හින්දා තමා මේකට DC පෑන් කියලා කියන්නේ. මේ තියෙන එක කැරගෙන විදිය. එතන මේ phase තුනක් ගියා. මෝටරේට වයර් තුනක් යන phase තුනයි. මෙන්න මේ 3 phase මෝටරයක් හරි ලේසි පැත්ත මාරු කරන්න. හැබැයි මේ වැඩේ කරන්න බෑ සාමාන්‍ය පරණ තිබිච්ච සිංගල් phase මෝටරේට. ඒකටත් පුළුවන් බැරි කියන්න බෑ. නමුත් ඒක මේ තරම් සරල නෑ. දැන් මේකේ තනිකර ක්‍රියාත්මක වෙන්නේ රිමෝට් එක. ඇයි මේක ආවේ කියලා තියෙනවනේ. ආවේ මොකද මේක ටිකක් අර පෑන් එකට වාසි තියෙන්න ඕන. ඒ වාසි ටික තමයි මේ කියලා තියෙන්නේ. පළවෙනි කතන්දරේ තමයි මේක රිමෝට් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ස්පීඩ් ටයිමින් ඕන කරන දෙයක් රිමෝට් එකෙන් කරන්න පුළුවන්. අපේ කට්ටිය කැමති නැහැ නැකිටලා කියලා වැඩේ කරන්නේ. පුටුවේ ඉඳලා මාරු කරගන්න පුළුවන්. ඒ ප්‍රෝග්‍රෑම් කරලා තියන්න පුළුවන්. පැයකින් ෆෑන් එක ඕෆ් වෙන්න. ස්පීඩ් එක හදාගන්න. ඕන දෙයක් පුළුවන් මේක. ලයිට් තියෙනවා ලයිට් මාරු කරගන්න. එහෙම ඒක ඒ පහසුකම තියෙනවා. අර ෆෑන් එකේ තියෙන ඒ හුලන් ටිකේ ඔක්කොම ගන්නත් පුළුවන්. ඊටත් වඩා වැඩි දේවල් ගන්න පුළුවන්. හැබැයි මේකට වැය වෙන ශක්තිය ගොඩක් අඩුයි. කාර්යක්ෂමතාවය වැඩි. ඔය කියපු කරුණු තුනක් මේකෙදි කතා. තව තියෙනවා මේ. එතකොට දැන් මේ එනර්ජි සේවින් එක එන්නේ කොතනින්ද? අපේ සාමාන්‍ය එකට වොට් 95ක් 85ක් 70 ගණක් යද්දි මේ ෆෑන් එකට යන්නේ කීයද? වොට් 35යි. දැන් සාමාන්‍ය ෆෑන් එකක වොට් එක තියෙන්නේ ජවයේ තියෙන්නේ 70 තියෙනවා 75 තියෙනවා 85 ඔය ගණන් වල තියෙන්නේ. අඩු මේක 70 තමයි. ඒතර ඒ අතර තමයි තියෙන්නේ මේ නම් හැබැයි BLDC ෆෑන් ගොඩක් කලවට තියෙන්නේ වොට් 35 40 ඒ වගේ ගණන් වල. ඒ පෑන් එකෙන් වොට් 80ක් යනවා මේ පෑන් එකෙන් වොට් 30 වෙන ලාභය කොච්චරද? වොට් 80කට 45ක ඒකට 100ට කීයක්ද? ඒ මෝටරේ 156ක එනර්ජි සර්වින් එකක් තියෙනවා. හැබැයි අපිට අඩුපාඩු වුණාද? නෑ අර දේවල් ඔක්කොම තිබ්බා. තාක්ෂණය වෙනස් වෙලා අපිට ඇවිල්ලා තියෙන්නේ වාසියක් ගන්න පුළුවන් පෑන් එක. අර පෑන් එකට සාපේක්ෂව හැමදේම බැලුවොත් මේක ඉදිරියෙන් ඉන්නේ. ජාතික රූපවාහිනියේ ප්‍රෝප්‍රස් බලන ඔබට එම වැඩසටහන තුළ මහනුවර දිස්ත්‍රික්කයේ අපි 6 වන අධීරය මහනුවර සිදු කරන අධීර මාලාවක් රටපුරා ක්‍රියාත්මක කරලා අපි ඉන්නේ. උපුල් එන්නේ මහියංගනේ ඉඳලා. උපුල් මොකද අද දවසේ අත්දැකීම ඔබේ? ඇත්තටම හොඳ අත්දැකීමක් අපිට ලැබුණා. අපිත් ගොඩාක් ආසා කරා එන්වීකු සහතික ලබා ගන්න. අපි වෙන ආයතන වලට කතා කරන් පස්සේ ඔය සහතික දෙන තැන් වලින් කතා කරන් පස්සේ අපි ලොකු මුදලක් ඉල්ලනවා මේ සහතික අපි ලබා දෙන්න. පොලිකොන් ආයතනයේ නිලධාරි මාතෘන්ගෙන් හා ශ්‍රී ලංකා කොමිසම් සභාවේ මාතෘන් සර්ලගෙන් අපිට ලොකු දැනුම් සම්භාරයක් ලැබුණා. කාර්මිකයෙක් වෙන්නේ කොහොමද, ඉදිරියට කරන්නේ කොහොමද කියලා ලොකු අධ්‍යාපනය ලබා දුන්නා. අපි ඉතින් ඒ ගැන අනෙක් වාරයක් ස්තුති කරනවා. විදුලි කාර්මිකයන් ශිල්පීන්ට සහතිකයක් ලබා ගැනීමට තරම අපට උර දෙන මෙවැනි ආයතනය දිනින් දිනට පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද වැඩසටහන තුළ සුදත් එන්නේ වත්තේගෙම ඉඳලා. ඇත්තටම මොකද හිතෙන්නේ? ඇත්තටම හරි සතුටුයි. මොකද මම හිතනවා ගොඩාක් මේ විදුලි කාර්මිකයෝ ඉන්නේ සහතික නැතුව. ගොඩාක් පළපුරුදු අය ඉන්නවා. ඒ වගේම හොඳ දක්ෂ අය ඉන්නවා. ඒ අයට ඇත්තෙම ඉස්සරහට යන්න අවස්ථාවක් නැහැ. ඒ දක්ෂ අයට ඇත්තෙම සහතිකයක් ලබා දීලා ඔවුන්ගේ ගමන ඉස්සරහට යන්න හොඳ අත්වැලක් වෙනවා මේ පොලිකොන් ආයතනය විසින් මෙවැනි වැඩසටහන සංවිධානය කිරීමේදී. ඒ කියන්නේ එම ආයතනයටත් රජයේ ආයතනයටත් ඇත්තම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. තාක්ෂණික ශිල්පියෙක් හැටියට විදුලි කාර්මික ක්ෂේත්‍රය තුළ අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීමයි අද ඔබ ලබාගත්තු දැනුමයි අතර වෙනසක් තිබෙනවද? අනිවාර්යෙන්ම ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා වසර ගණනාවක. ඒ වුණාට න්‍යායාත්මකව දැන් මං හිතනවා මීට වඩා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඉදිරියේදීත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ ආයතනයේ මැදිහත් වුන් නැත්නම් සමහර විට මේ කවුරුත් මේ NVQ level 3 එකටවත් සම්බන්ධ වෙන්නේ නැති වෙයි. ওই විදිහටම ඉදිරියට යයි. සහතිකය අරන් දෙන්න වේදම් කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය උපරිම අපි මේ ආයතනය වෙනුවෙන් සහ රට වෙනුවෙන් අපි උපරිම මේ දායකත්වය ලබා දෙනවා. හොඳයි. අද දවසේ විදුලි කාර්මික ශිල්පීන්ගේ බලගැන්වීමේ තවත් අධීරයක් මහජන උපයෝගිතා කමිෂන් සභාව සහ පොලික්‍රෝම් ඉලෙක්ට්‍රිකල් සමූහයේ එක්ක අප මහනුවරදී ගත කළ කාලයෙන් සමුගන්නයි සූදානම් වන්නේ. ජාතික රූපවාහිනියේ ප්‍රෝප්‍රස් වැඩසටහන තුළින් මේ අවශ්‍යතාවය හඳුනා ගන්න ඔබට අපි විවෘතව ආරාධනා කරනවා. ඔබට මේ වැඩසටහන සමග සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා. ඔබේ ප්‍රදේශයේ ඔබේ දිස්ත්‍රික්කයේ වැඩසටහන තුළට ඔබට එක්කාසු වෙලා ඉදිරියේදී ජාතික අවශ්‍යතාවය සහ මේ NVQ3
මට්ටම දක්වා ඔබගේ නිපුණතාවය වැඩි දියුණු කරගන්නට හැකියාව තිබෙනවා. එහෙමනම් අපි අද මෙම වැඩසටහනත් එක්ක මහනුවරින් සමුගන්නවා.